එක්කලෙක ගොවිතැනින්ම ජීවිතය සරු කරගත් මහලු මිනිසෙක් තමන්ගේ දරු දෙදෙනාත් සමග බොහොම සතුටින් ජීවත් වුණා. මහලු ගොවියා ගොවිතැනින් ජීවත් වුණත් ඔහුගේ දරුවන් දෙදෙනා ගොවිතැන් කිරීමක කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ඔවුන් හරිම කම්මැලියන් වුණා. ඔවුන් දෙදෙනා කෙලි සැල්ලම් කිරීමෙන් හා නිදා ගැනීමෙන් කාලය ගත කළා. මහලු ගොවියා දරු දෙදෙනාට ගොවිතැනෙහි අගය කියා දුන්නත් ඔවුන් කිසිම විටක පියාගේ උපදෙස් පිළිගත්තේ නැහැ. මේ අතරෙවි මහලු ගොවියා මරණාසන්න වුණා. තමාගේ මරණින් පසු දරු දෙදෙනා අනාථයින් වන බව වටහා ගත් ඔහු ඔවුන් දෙදෙනා තමා ළඟට කැදවුවා. මට පුතාලා දෙන්නට කියන්න රහසක් තියෙවා. මම මෙච්චර දවසක් මේක රහසක් විදියටයි තියාගත්තේ. මේ වත්තේ නිදානයක් තියෙනවා පුතාලා දෙන්න මේ නිදානේ හාරගෙන සමසමරු බෙදාගන්න. මහලු ගොවියා මේ රහස කියනවත් සමගම මිය ගියා. පියාගේ අවමගුල් කටයුතු අවසන් කළ පුතුන් දෙදෙනා උදළු දෙකක්ගෙන නිදහනේ හාරන්න පටන් ගත්තා. නිදහනේ ඇත්තේ කොතනදයි ඔවුන්ට පියාගෙන් දැනගන්න අවස්ථාවක් නොලැබුණු නිසා පුතුන් දෙදෙනා මුළු වත්තම හාරා පස් පෙරළුවා. එහෙත් ඔවුන්ට නිදහනේ සොයා ගැනීමට හැකි වුණේ නැහැ. අවසානයේදී ඔවුන් දෙදෙනා නිදහනේ සෙවීම පසෙක තබා අපූර්වට පස් පෙරළූ බිමේ බීජ වර්ග සිටවුවා. කාලයක් යන විට ඔවුන්ගේ වත්තෙන් සරුසාර පළදාවක් ලැබුණා. පළදාව විකුණා විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණා. පියා කියූ නිදානය ඒ බව ඔවුන් තේරුම් ගත්තේ ගොවිතැන් කිරීමෙන් Taman අතට මුදල් රාශියක් ලැබෙන විටය.